ආරම්භක පිතිකරුවාවයි දැන් පිටියේ කැඳවාගෙන ඉන්නේ. එවෙන කවුරුත් නෙවෙයි ඔබ මා කවදත් එල්ලේ ශ්‍රේෂ්ඨේ හඳුනාගත් වටිනා මෙල්ල පිතිකරුවා කැඳවාගෙන ඉන්නේ. ඊශාන් කෞශල්‍ය බාලසූරිය පිටියේ හැරෙන පහර පිටියෙන් බයිවත යන පහරක් බවට පත් වෙනවා. මෙන්න ඊශාන් කෞශල්‍ය බාලසූරිය මහතුරුනි අපි මෑත කාලේ කියනවා කතාවක් ඊශාන් කෞශල්‍ය තමයි නූතන එල්ලේ ක්‍රීඩකයා. හැබැයි බොහෝමයක් අයට ඇඬෙනවා. ඒ ඇඬෙන්නේ තානිය හැට. මොකද මේ විශිෂ්ට එල්ලේ පිතිකරුවා ලංකාවේ පෙරලිකාරයෙක් වගේ ඕනම පිටියක් තුල ප්‍රදර්ශනය කර හමාරයි මේ වුණකොට. බාලසූරිය නැවත පිටියට කැඳවාගෙන ඉන්නේ. මේ බාලසූරිය පිටිය නීවත. මෙන්න මේකයි මහත්තුරුනි අපි නූතන ක්‍රීඩකයා බවට හඳුන්වන්නේ. ලංකාවේ පෙරලිකාර ක්‍රීඩකයා බවට හඳුන්වන්නේ. ලංකාවේ මිනිස්සු උපහාර කරන්නේ මේ ආදරණීය ක්‍රීඩකයාට ඒ ක්‍රීඩකයාගේ වටිනාකම වැඩි හින්දා. කෞශල්‍ය බාලසූරිය වෙනසක් කරමින් පහරක් එල්ල කරන්නේ කැපෙන හැරෙන පහර රකින්න හැකියාවක් නැති වගේ පෙනී යන්නේ. මෙන්න තවත් ලකුණක් එක්ක හසු වෙනවා යක්කඩුව ශ්‍රී වීරගාමිනී එල්ලපිලට. මේ තමයි ඊශාන් කෞශල්‍ය බාලසූරිය.